ආයිබෝන් කියලා පිළිගන්න ඔයාලා හැම කෙනෙක්ම ඔන්න ඉතින් අද දවසේත් අපොසු සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාට ගොඩාක් වැදගත් ගණිත ගැටලුවක් අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් අද දවසේ මම තෝරාගෙන තියෙන්නේ 2018 O level ගණිත ප්‍රශ්න පත්‍රයේ එක පත්‍රයේ ඒ කොටසේ අන්තිම ගාන නැත්නම් 25 වෙනි ගාන. අපි බලමු මොකද්ද මේක ප්‍රශ්නයක් විදිහට අපිට දෙන්නේ කියලා. මේක ජ්‍යාමිතිය ගැටලුවක් ඇත්තටම අපිට එක පැත්තකින් රූප සටහනක් දකින්න පුළුවන්. මේ පැත්තෙන් විස්තරයක් තියෙනවා. අපි මුලින්ම ජ්‍යාමිතිය ගානක් හදනකොට අපි කරන්නේ මේ දෙන විස්තරවල මොනවා හෝ දෙයක් ගන්න තියෙනවා නම් කියලා තියෙන දෙයක් තියෙනවා මේ රූපෙට ඇතුළත් කරගන්න එක සහ රූපය හඳුනා ගැනීම. මේ කියනවා ABCD සමාන්තරාශ්‍රයක්ලු. ABCD කියලා කියන්නේ සමාන්තරාශ්‍රයක්. මේ ABCD කියන්නේ සමාන්තරාශ්‍රයක්. අපිට ඒකේ සලකුණු කරලත් දීලා තියෙනවා. එක පාද යුගලයක් සමානයි කියලා දීලා තියෙනවා, සමාන්තරයි කියලා දීලා තියෙනවා. ඒතර ඒ දැක්කහමත් අපි දැනගන්න ඕනේ මේක සමාන්තරාශ්‍රයක් කියන එක. ඊළඟට ඒ කියන්නේ මේකේ මෙන්න මේ පාද දෙකත් සමාන්තර වෙනවා. මෙන්න මේ පාද දෙකත් සමාන්තර වෙනවා. මේක සමාන්තරාශ්‍රයක්නේ. ඊළඟ කාරණේ ABCD ලක්ෂ 4ම වෘත්තයේ මත පිහිටයි කියලාත් කියනවා. මෙන්න මේ A ලක්ෂයයි මෙන්න මේ B ලක්ෂයයි මේ C ලක්ෂයයි මේ D ලක්ෂයයි මේ ලක්ෂ 4ම පිහිටන්නේ කොහෙද? වෘත්තය මත කියලාත් කියනවා. ඒ කියන්නේ මේ ඉරේ තියනවා කියන එකයි වෘත්තය මත කියන්නේ. ඔය 6 වසරේදී අපි ඉගෙන ගන්නනේ වෘත්තය මත, වෘත්තය තුල, වෘත්තයට පිටතින් කියලා. එතනදී අපි වෘත්තය මත කියලා කිව්වේ මේ ඉර මත කියන එකට. ඉරේ. හරි? එතකොට අපිට තව කාරණයක් මේකේ ඔළුවට එන්න ඕනේ මේ ABCD කියලා කියන්නේ වෘත්ත චතුරස්‍රයක් කියන එක. ලක්ෂ 4ම වෘත්තයක පරිධිය මත තියෙනවා නම් වෘත්තය මත තියෙනවා නම් අපි මේ චතුරස්‍රයට කියනවා ඒ සීර්ෂ 4ම තියෙන චතුරස්‍රයට අපි කියනවා වෘත්ත චතුරස්‍රයක් කියලා. වෘත්තය මත පිට හරි. දී ඇති තොරතුරු අනුව ECD හි විශාලත්වය තමයි අහන්නේ. ECD වල විශාලත්වය කියන්නේ මෙන්න මේ කෝණයේ අගය තමයි අහන්නේ. ECD වල විශාලත්වය කියන්නේ මෙන්න මේ කෝණයේ අගය තමයි අපිට හොයන්න කියලා කියන්නේ ECD. අපි බලමු ඊළඟට අපි කරන්නේ මේ රූපෙට මේ දැන් පෙනෙන්න තියෙන දේවල් ඇසුරෙන් අපි ළඟ තියෙන දැනුමත් පාවිච්චි කරලා රූපෙට තොරතුරු මොනවා හරි තියෙනවා නම් ඇතුළත් කරගන්න. එතකොට මේකේ බැලූ බැල්මට පේනවා මෙන්න මේ කෝණයේ අංශක 100යි කියලා. මේ කෝණයේ අංශක 100ක් නම් මෙන්න මෙතන කෝණයට එනවා අංශක 80ක්. සරල නීතියක්. මොකද්ද? ඒක අපි දන්න සරලම නීතියක්. මේ වගේ සරල රේඛාවක් මත බද්ධ කෝණ දෙකක් තිබුණොත් මේ කෝණ දෙකේ එකතුව අංශක 180යි කියන නීතියෙන් තමයි ඒක හැදුවේ. සරල රේඛාවක් මත පිහිටන බද්ධ කෝණ වල එකතුව අංශක 180යි. ඊට පස්සේ මෙතන 80 නම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ කෝණයත් අංශක 80යි කියලා. මේ කෝණයත් අංශක 80යි කියලා කියන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේක සමාන්තරාශ්‍රයක්. සමාන්තරාශ්‍රවල සම්මුඛ කෝණවල විශාලත්වය සමානයි. සමාන්තරාශ්‍රයක් ගත්තොත් එහෙම මේ වගේ මේකේ මෙන්න මේ කෝණයට මේ කෝණය සමානයි. මෙන්න මේ කෝණයට මේ කෝණය සමානයි. සම්මුඛ කෝණවල අගයන් සමානයි. හරි? ඉතින් ඒ නිසා අපිට කියන්න පුළුවන් මේක 80යි කියලා. ඊට අමතරව මෙතන තියෙනවා මේ වෘත්ත චතුරස්‍ර සම්බන්ධ නීතියකුත්. වෘත්ත චතුරස්‍ර වල මෙන්න මෙහෙම කතාවක් කියනවා. දැන් වෘත්ත චතුරස්‍රයක් තිබ්බොත් එහෙම මෙන්න මේ වෘත්ත චතුරස්‍රයේ මේ විදිහට පාදයක් දික් කරලා හදනවා බාහිර කෝණයක්. මෙන්න මේ බාහිර කෝණය මෙන්න මේකත් එක්කම තියෙන දැන් මේකනේ මේකේ අභ්‍යන්තර කෝණය වෙන්නේ. ඊට සම්මුඛව තියෙන මේ කෝණයට මෙන්න මේකයි දෙක සමාන වෙනවා කියලා කියනවා. දැන් මෙතනත් ওই කතාව තියෙනවා. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කරලා හදපු බාහිර කෝණයක් තමයි මෙන්න මේ අංශක 100. එහෙනම් ඕකේ අගය මෙන්න මේකේ අගයට මොකද වෙන්නේ? සමාන වෙනවා. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. එහෙනම් මෙන්න මේ සම්පූර්ණ BCD කියන මේ ලොකු කෝණයේ අංශක 100යි. මේ චූටි කෝණයේ අංශක 80යි. එහෙනම් මෙන්න මේ කෑල්ල මේ පැත්තෙන් මේ ගොඩක්ම චූටියට තියෙන කොටස. ඒක එහෙනම් අංශක 20ක් එන්න ඕනේ. මොකක්ද ඒ අපිට හොයන්න කියන එකනේ ECD කියන එක. ECD කියන්නේ කීයද? මේ සම්පූර්ණ එක 100යි. එකෙන් අඩු කරනවා 80ක්. 100න් 80ක් අඩු වුනහම අංශක 20ක් කියලා එනවා. ඔන්න ECD කියන කෝණයේ විශාලත්වය. මෙතන සම්පූර්ණ කෝණය ආවේ අංශක 100ක්. ඒකට හේතුව තමයි මෙන්න මේ කෝණයේ අංශක 100ක් ආවේ. ඒකට හේතුව තමයි වෘත්ත චතුරස්‍රයක මේ තියෙන්නේ පාදයක් දික් කරලා හදපු බාහිර කෝණය. මේ බාහිර කෝණයේ විශාලත්වය මෙන්න මේ අභ්‍යන්තර සම්මුඛ කෝණයේ විශාලත්වයට සමානයි. ඒ නිසා සම්පූර්ණ එක 100ක් එනවා.
මෙන්න මේ කොටස 80ක් වෙනවා වෘත්ත චතුරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන නිසා. ඉතින් ඒ අනුව බලුවහම මේ පොඩි කෝණේ අපිට අඩු කරලා ගන්න පුළුවන්. මම හිතනවා ඔයාලට ඉතාමත් සරලව මේ ගාන තේරුම් ගන්න හැකියාවක් ලැබුණා කියලා. ඉතින් මේ වගේම ගොඩාක් වැදගත් ගණිත ගැටලුවක් එක්ක හමු වුණතුරු ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.